ඔන්න ඔයාලට අද අරගෙන ආවේ 2020 නිකුත් වුණු ද හන්ට් කියන චිත්‍රපටය. මේකේ විස්තරය වෙන්නේ ලෝකයේ තනින් තනින් ඉන්න මිනිස්සු 12 දෙනෙක් විතර කැලේකට ගිහින් දාලා ඔන්ව අමානුෂික විදියට දඩයම් කරන විස්තරයක්. අපිට මුලින්ම පෙන්වන්නේ කාන්තාවක් ඇගේ මිතුරන් එක්ක යවන කෙටි පණිවිඩ වගයක්. ඒකේ අවසන් දඩයම ගැන යම් රහස් පණිවිඩ වගයක් තමයි කතා වෙන්නේ. ඊළඟට අපිට දකින්නට ලැබෙන්නේ ගුවන් යානයක යන පුද්ගලයෙකුට ගුවන් සේවිකාවක් විසින් ෂැම්පේන් වත් කර කර ඉද්දී යානයේ පිටුපසින් උස මහත මිනිහෙක් පිස්සුවෙන් වගේ කියවෙන දර්ශනයක්. එතනදී එක්කෙනෙක් කියනවා උන්ගෙන් එකෙක් ඇහැරිලා කියලා. එතන ඉන්න දොස්තර කෙනෙක් ඔහුව බිම නිදි කරවලා සේවිකාවගෙන් පෑනක් කිල්ල ගන්නවා. ඒක ගත්ත ගමන් කරන්නේ ඒ මිනිහගේ පෙළට අනිනවා. එතන ඉන්න කෙනෙක් කියනවා අපි මේක තාම පටන් ගත්තේ නෑ මිනිහෝ කියලා. ඒ මිනිහා නැගිටලා එතන තියෙන ෂැම්පේන් බෝතලය අරගෙන කුඩු කරලා ඒ අයට අනින්න හදනවා. ඔය අතරේ පිටිපස්සෙන් ඉඳන් එන තවත් කාන්තාවක් අඩියොස සපත්තුවකින් උගේ ඇහැට ඇනලා මුව පිටිපස්සේ ඉන්න උන් එක්කම දාන්න කියනවා. ඌ ඇදගෙන ගිහින් පිටිපස්සට දාද්දී එතනම සිහි නැතුව කාන්තාවකුත් ඉන්නවා. ඇය අවදිවන්නේ කෙලයන් මැදින්. ඇගේ කටත් බැඳලායි තියෙන්නේ. වටපිටත් ඒ වගේමයි කීප දෙනෙක් ඉන්නවා. ඔවුන් ටික ටික පිට්ටනියක් වගේ තැනකට එද්දී එතන ලොකු පෙට්ටියකුත් තියෙනවා. එක්කෙනෙක් ඒක අරින්න හදද්දිම තවත් කෙනෙක් කෑ ගහනවා ඒක උගුලක් අරින්න එපා කියලා. ඒත් ඔහු කෙනෙක් දේ අහන්නේ නැහැ. පෙට්ටිය අරිනවා. අනිත් අය ඒකින් ඈතට දුවනවා. පෙට්ටියෙන් මුලින්ම එළියට එන්නේ ඇඳුමක් අඳපු ඌරු පැටියෙක්. ඒක ඇතුලේ තවත් ආයුධ ගොඩාක් තියපු රාක්කයක් වගේ එකක් පුතලා ගන්නවා. අනිත් අයත් ඇවිල්ලා ඒවා අරගන්නවා. ඔය එන අතරේ මුලින්ම පෙන්නපු කෙල්ල බිම තියෙන ලියුම් කවරයක් අතර ගන්නවා. ඒකේ තියෙන්නේ ඔවුන්ගේ කටවල් බැඳලා තියෙන පටියේ දාලා තියෙන ඉබ්බගේ යතුරු. කට්ටිය මේවා ටික ගලවලා ඉවත් කරගන්නවා. තුවක්කු ටික බෙදාගනිද්දී කවුරු හරි ඔවුන්ට වෙඩි තියනවා. තව පොටෙන් මට වදිනවා කියනවත් එක්කම ඇගේ ඔලුවට උණ්ඩයක් වදිනවා. ඇය ප්‍රධාන චරිතය වෙයි කියලා අපිට හිතුණොත් ඇය මැරෙනවා. ඔය අතරේ තවත් කෙනෙක් තුවක්කු දෙකකින් වෙඩි තියාගෙන අනිත් පැත්තට දිව්වත් ඔහුටත් වෙඩි වැදිලා මැරෙනවා. පෙට්ටිය ඇතුලේ නැංගිලා ඉන්න තවත් කෙල්ලෙක් කැලේ පැත්තට දුවද්දී වලකට වැටෙනවා වගේ පේනවා. පෙට්ටිය ගාව ඉන්න අනිත් කෙනත් ඒ පැත්තට දුවන්න ගන්නවා. ඇය වලේ වැටිලා ඒකේ තිබුල් ඇඟෙන් පසාරු කරගෙන ඇවිල්ලා තියෙනවා දකිනවා. ඒත් ඇය වලෙන් ගොඩට අරගෙන කැලේ පැත්තට දෙන්නම දුවද්දී බෝම්බයක් පෑගිලා පුපුරනවා. කෙල්ල තාමත් මැරිලා නැහැ. හැබැයි ඇඟෙන් භාගයයි තියෙන්නේ. එතෙන්ට අනිත් කෙනාගේ තුවක්කුව අරගෙන ඇය වෙඩි තියා ගන්නවා. ඔහු කැලේ දුවගෙන ගිහින් වැටක් ළඟ නතර වෙනවා. එතනට තව 3 දෙනෙක් එකතු වෙලා එතනින් එහා පැත්තට පනිද්දී එක්කෙනෙක්ට පිටිපස්සේ ඊතල වගේක් වදිනවා. ඊතල එන පැත්තට වෙඩි තියාගෙන ගියත් තවත් ඊතල වැදිලා ඔහුත් මැරෙනවා. අනිත් 3 දෙනා යන්නේ කඩේකට. කඩේ ඉන්න වයස්ක දෙන්නගෙන් අපි මේ කොහෙද ඉන්නේ කියලා අහලා ෆෝන් එකේ ඉල්ලගෙන පොලිසියට කතා කරනවා. එයාලට උන විස්තරේ කිව්වත් පොලිසිය ගණන් ගන්න පාටක් නැහැ. ෆෝන් එක කට් වෙනවා. එතන ඉන්න කාන්තාව කඩේ තියෙන දෙයක් කන ගමන් තමයි ඉන්නේ. ඇය එකපාරටම කාපුවා විස වෙලා වගේ බෙල්ල අල්ලගෙන වැටෙනවා. ඔහු පිටිපස්ස බලද්දී කඩේ ඉන්න දෙන්නා විස වායුවක් දාලා ඒ 3 දෙනා මරලා දානවා. අපිට තාම හිතා ගන්න බෑ මේකේ ප්‍රධාන චරිතය කවුද කියලා. ටික වෙලාවකින් තවත් කාන්තාවක් කඩේට එනවා. ඇය වැඩි කතා බහක් නම් නැහැ. ටිකක් විමසිල්ලෙන් තමයි ඉන්නේ. ඇවිත් සිගරට් පෙට්ටියක් ඉල්ලලා හංගගෙන ඉන්න සල්ලි වගේක් දෙනවා. ඇය අහනවා මම මේ කොහෙද ඉන්නේ කියලා. ඉතුරු සල්ලි දෙන ගමන් කියනවා ඔයා ඉන්නේ ආකන්සස් ප්‍රාන්තයේ කියලා. ඉතුරු සල්ලි දිහා ටිකක් බලන් ඉන්න ඇය පැනපු ගමන් නෝන්ට ගහලා වෙඩි තියලා දානවා. ඇය කියනවා ආකන්සස් වල සිගරට් වලට මෙච්චර ඉතුරු දෙන්නේ නැහැ කියලා. ඇය තුවක්කුවට උණ්ඩත් පුරවගෙන කඩෙන් එළියට එනවා. එතන තියෙන වාහනේ නම්බර් ප්ලේට් එකට උඩින් අලවලා තියෙන බොරු නම්බරේ ගලවලා දොර අරින්න යද්දී දකින්නවා ඒකේ බෝම්බයක් අටවලා තියෙනවා. ඇය හැංගිලා රේඩියෝවේ කියන ඒවා අහගෙන ඉද්දී ඩ්‍රෝන් යානයක් එනවා ඔත්තු බලන්න. ඒ එන්නේ කඩේ ඉන්න දෙන්නගේ ප්‍රතිචාරයක් නැති නිසා. කවුරු හරි ඩ්‍රෝන් එකට වෙඩි තියලා ඒක බිම දානවා. ඔහු ඇවිත් වාහනේ දොර අරින්න යද්දී ඇය කතා කරලා කියනවා ඕකේ බෝම්බයක් තියෙනවා කියලා. ඇය එතනින් යද්දී ඔහුත් ඇයගේ පස්සෙන් යනවා. ඔහු කියනවා ලිබරල් කණ්ඩායම අපි වගේ සාමාන්‍ය මිනිස්සුම බුරුතු පිටින් උස්සලා සෙල්ලමට දඩයම් කරනවා කියලා. ඇයි වැඩි කතා බහක් නැහැ. ඇයට තේරෙනවා කෝච්චියක් එනවා කියලා. වංගුවේදී කෝච්චිය ස්ලෝ වෙන නිසා එතනදී කෝච්චියට නගින්න දෙන්නම කතා වෙනවා. කෙල්ල ලේසියෙන්ම නැගලා අනිත් මිනිහවත් ඇදලා ගන්නවා. ඒකේ ඇතුලේ ඉන්නේ සරණාගතයෝ වගේක්. හැබැයි ඔහු ඒක විශ්වාස කරන්නේ නැහැ. ඔහු කියනවා මේ වෙස්වලාගෙන ඉන්නේ මේ දඩේම මෙහෙවන උන් කියලා. ටිකකින් කෝච්චිය නවතිනවා. ඒක හමුදා කඳවුරක්. තුවක්කු තියලා මේ දෙන්න සරණාගතයෝ වගේ එළියට එනවා. ඔහු තාමත් අර මිනිහා විශ්වාස කරන්නේ නැහැ. හමුදාවට ඒවා කිව්වත් ඔවුන්ව ගණන් ගන්නේ නැහැ.
හමුදාවේ එතනින් යනකල් ඉඳලා මුස්ලිම් විදිහට කතා කරපු මිනිහා ඔහුගේ නම කියලා කතා කරන්න ගන්නවා. ඇත්තටම ඔහු උන්ගේ එකෙක්. උගේ ඇඟට පැනලා ගහන්න යද්දි බෑග් එකේ තිබිලා බෝම්බයක් එළියට එනවා. ඒක අරන් කලිසමස්සට දාලා දුවනවා. ටිකකින් ඒක පුපුරනවා. ඇයව අරගෙන යනවා හමුදාවේ ලොක්කෙක් ගාවට. ඇය සරණාගතයෙක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඇය කියනවා මිසිසිපි වල ඉද්දී ඇයට ගහලා පැය 18කට පස්සේ මෙහෙන් මතු වුණා කියලා. ඔයාව දඩයම් කරමින් නේද ඉන්නේ කියලා අහනවා. ඇය අහනවා කවුද එහෙම දෙයක් කිව්වේ? මම එහෙම දෙයක් කිව්වේ නෑනේ කියලා. දොන් කිව්වේ කියලා කියනවා. ඇය දන්නේ නැහැ දොන් කියන්නේ කවුද කියලා. ඔවුන් දොන් වරගෙන එනවා. ඇය ඔහුව දැකලා කියනවා ඔව් මාවත් දොන් වගේ දඩයම් කරනවා කියලා. කොහොම හරි දෙන්න කෑම බෙදාගෙන කකා ඉන්නකොට දොන්ගේ යාළුවෙක් කියලා එක්කෙනෙක් එනවා එයාලව එක්කගෙන යන්න. කාර් එකේ තුන්දෙනා යන ගමන් අර මිනිහා එක එක ඒවා කියව යනවා. කෙල්ල මීටරෙන් ඉන්නේ හින්දා ඒ මිනිහා ගැන සැක හිතිලා ඌට පයින් ගහලා එළියට දාලා කාර් එකට යට කරලා මරනවා. තමුසට පිස්සුද කියලා දොන් කෑ ගැහුවත් ඔහුගේ තුවක්කුවකුත් අරගෙන ගිහින් ඇය කාර් එකේ ඩිකිය අරිනවා. ඒක ඇතුලේ ගැරීව මරලා දාලා තියෙනවා. දොන් කියනවා අපි මුලින් 11ක් වුණා. දැන් ඉන්නේ අපි දෙන්න විතරයි වගේ කියලා. අපිට කාර් එකක් තියෙන හින්දා මෙතනින් පැනලා යන් කියලා කිව්වොත් ඇයි ඒකට කැමති වෙන්නේ නැහැ. ඇය පොඩි කතාවක් කියනවා. ඒ අපි හැමෝම දන්නේ ඉබ්බගේ වගේ කතාව. හැබැයි ඒ කතාවේ අවසානයේ පොඩ්ඩක් වෙනස්. ඉබ්බා රේස් එක දිනලා ගෙදර ගිහින් කෑම කන අතරේ දිනපු හැටි ළමයින්ට කීකේ ඉද්දි දොර ඇරගෙන ආවයනවා අතේ මිටියෙකුත් එක්ක. ඇවෙත් ළමයින්වයි බිරිඳවයි ඉබ්බා ඉස්සරහම මරනවා. ඇයි කියනවා ඉතින් හාව හැමතිස්සෙම දිනනවා කියලා. ඒකම මෙතෙන්ට එනවා ෂර්ට් එකක් අඳපු ඌරු පැටියා. ඌ අතරගෙන යනවා අනිත් තුන්න මරන්න. කැලේ මැද බංකරේ අනිත් අයව දඩයම් කරපු සෙට් එක කතා කර කර ඉද්දි එක්කෙනෙක් එළියට යනවා. කෙල්ල පිටිපස්සෙන් ඇවිත් උගේ බෙල්ල කපලා මරනවා. අනිත් අයට සද්දයක් ඇහිලා තුවක්කුත් අරගෙන බලනවා කවුද කියලා. ඒ එන්නේ ඌරා. කලබලයට වෙඩි තියද්දී ඌව මැරෙනවා. ඔය අතරේ කෙල්ල පිටිපස්සෙන් ඇවිත් මේ සෙට් එකට වෙඩි තියන්න ගන්නවා. ඔක්කොමත් එක්ක සටන් කරලා හැමෝම මරලා දානවා. එතන ඉන්නේ කෙල්ලව මරන්න යද්දිම දොන් ඇවිල්ලා එයා ගෑණියෙක් වෙඩි තියන්න එපා කියලා කියනවා. ඔයා ගෑණියෙක් හින්දා ඔයාට අනුකම්පාව ඕනේද කියලා අහද්දී ඇය නැහැ කිව්වත් එක්කම වෙඩි තියලා ඒකෙවත් මරලා දානවා. එතන තියෙන රේඩියෝ එකෙන් දොන් කියලා කතා කරනවා. ඒකෙව මැරුවද කියලා අහනවා. දොන් ඇත්තටම උන්ගේ කෙනෙක්ද නැත්නම් ඔහු අහු කරන්නේ නම් කියලා කතා කරනවද කියලා අපිට හිතා ගන්න බෑ. දොන්ටත් වෙඩි තිය මරලා දානවා. එතන වැඩලා ඉන්න තව කෙනෙකුගෙන් මේකේ ප්‍රධාන කෙල්ල ඇනීතා ඉන්නේ කොහෙද කියලා ටිකක් බද දීලා අහනවා. ඊළඟට අපිට දකින්න ලැබෙන්නේ ඊට අවුරුද්දකට ඉස්සෙල්ලා දර්ශන වගේක්. ඇනීතාගේ ඔෆිස් එකට දෙන්නෙක් ඇවිල්ලා එයාලා ගෲප් එකේ මැසේජ් කරපුවා ගැන අහනවා. ඇයට මතක නැහැ කිව්වත් ෆයිල් එක දිගහැරලා එදා මැසේජ් කරපු ටික කියවගෙන යනවා. ඒ මැසේජ් ලීක් වෙලා ඒ වගේ කියන විදිහට ඇනීතා මිනිස්සුව දඩයම් කරනවා කියලා ඇයට කියනවා. ඇය කියනවා ඒක විහිළුවක්. ඇත්තක් නෙවෙයි කියලා. ඔහු කියනවා ඒක උනේ නැත්තම් මම කැමතියි. ඒත් මේ මිනිස්සු ඒක විශ්වාස කරනවා කියලා. ඇයට තරහ ගින් කියනවා මොනියක්ද මේක ඇත්තක් කියලා විශ්වාස කරන්නේ කියලා. කට්ටිය එකතු වෙලා මේක ඇත්තක් කියලා ප්‍රචාරය කරපුවන්න පෙළගස්සනවා. ඒ අයව තමයි දඩයම් කරන්න අරන්නෙවිත් තියෙන්නේ. ඔන්න මේ කෙල්ල ඇනීතව හොයාගෙන එනවා. ගේට්ටුව ගාවදී ඒකේ තුවක්කුව එතනින් තියලා ඉන්නේ කියනවා. ඇය හිමීට ඇතුළට යද්දී ඇනීතා කුස්සියේ ඉන්නවා. ඇය අහනවා ඔයා දොන්න මැරුවද කියලා. ඒ මම ඔහු අපේ කෙනෙක් කියලා අඟවපු නිසා නේද කියලා කියනවා. ඇනීතා අහනවා මම කවුද කියලා දන්නවද කියලා. මම දන්නේ තමුසිට පිස්සු කියලා විතරයි කියලා ක්‍රිස්ටල් කියනවා. ක්‍රිස්ටලුත් ඒ දේම අහනවා. ඇගේ පවුලේ විස්තර ඔක්කොම ඇයට කියනවා. මීට මාස 13කට කලින් ඇය විසින් සමාජ මාධ්‍යයේ දාපු පෝස්ට් එක ගැන විස්තර කියනවා. ඒකේ තියෙන්නේ ඇනීතා කියන පිස්සු බැල්ලි අහිංසක මිනිස්සු සහ ගෑනු සෙල්ලමට මරනවා කියලා දාපු පණිවිඩයක්. ක්‍රිස්ටල් අහනවා මේ ගේම් එකට දාපු අනිත් අයත් තමුස්ට මේ වගේ කෙලවපු අයද කියලා. ඇනීතා කියන විදිහට ක්‍රිස්ටල් සහ අනිත් අය ප්‍රචාරය කරපු බොරු නිවුස් එකට පලිගන්න තමයි ඒ අයව ඒ විදිහට දඩයම් කරන්න දාලා තියෙන්නේ. දෙන්නම මේක බේරගමු කියලා ගහගන්නවා. ගෙදර තියෙන බඩු මුට්ටු අහුවෙන හැම එකකින්ම ගහගන්නවා. 1907 නිෂ්පාදිත මත්පැන් බෝතලයකින් ගැහුවොත් ඇනීතා පැනලා ඒක අල්ලගන්නවා. තුවක්කුවකුත් හොයාගෙන වෙඩි තියනවා. දෙන්නම දක්ෂ හින්දා කවුරුත් ගේම අතරින පාටක් නැහැ. ඇනීතා පිහියක් අරගෙන ක්‍රිස්ටල්ට අනිනවා. දෙන්නම තුවාල වෙලා බිම වැටෙනවා. ඇනීතා එතනදී මැරෙනවා.
ක්‍රිස්ටල් අර මත්පැන් බෝතලය ගෙදර බල්ලවයි අරගෙන හොඳ ඇඳුමකුත් දාගෙන එතනින් පිට වෙනවා. ඇය යන්නේ ගුවන් යානයට. එතන සේවකයෝ මෙයාව අඳුරගෙන බය වෙනවා. මාව මරන්න හදපු අයව මම මැරුවා. දැන් මාව ගෙදර ගිහින් දාන්න කියන ගමන් මත්පැන් බෝතලේ රස විඳිනවත් එක්කම මේ කතාව අවසන් වෙනවා. තවත් මේ වගේ ලස්සන කතාවකින් ආයෙත් හමු වෙමු. ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන් යන්නත් අමතක කරන්න එපා.